ඔයාට තියෙන්නේ මෙන්න මේකේ x ගේ අගය හොයන්න තමයි තියෙන්නේ. එතකොට මේකේ x ගේ කියලා කියන මේ ජ්‍යාමිතිය සම්බන්ධ ගානක් මේකේ ඇත්තරම තියෙන්නේ 10 වසරේ ජ්‍යාමිතිය අන්තිම පාඩම. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ වගේ ගැටලුවක් එන්නේ කෙටි ප්‍රශ්නයකට. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න 25 ඇතුළේ එන ගානක්. හරි ලේසි. එහෙම පළවෙනි ප්‍රශ්න 25 ඇතුළේ එන ගණන් ටික ඇත්තරම ඔයාලට මාරම ලේසියෙන් කොට දාන්න පුළුවන්. ඒ ගණන් ඔක්කොම ටික ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික දැනගෙන සාමාන්‍ය මට්ටමේ වැඩ කරලා තිබ්බනම් ජ්‍යාමිතිය ගණන් හදන්න පුළුවන්. හරි? එතකොට මෙන්න මේකේ ඔයාගේ x ගේ අගය තමයි යහන්නේ. ඔයා මේකේ දැනගෙන ඉන්න ඕනේ ප්‍රමේයන් තමයි ඕ කේන්ද්‍රයේ වෙච්ච වෘතයේ AB කියන්නේ විස්කම්භය ඇත්තටම. එතකොට ඕ කේන්ද්‍රය හරහා යනවා නම් x ගේ අගය තමයි හොයන්න තියෙන්නේ. දැන් අපි දන්නවා මෙන්න මෙහෙම වෘතයක් ඇන්දහම හරි. මේ වෘතේ අපි 8 වසරේ ඉගෙන ගන්නවා මෙහෙම වෘතයක මේ අදින ඉර ජායක්නේ. ඕනම ලක්ෂ දෙකක් යා කරාම ලැබෙන්නේ ජායක්. ওই ජායෙහිඳ වෘතය සමාන කෑලි වෘතයේ කෑලි දෙකකට බෙදෙනවා. සමාන නෙමෙයි සමාන කෑලි දෙකකට බෙදෙන්නේ මේ වෙලාවේදී. වෘතයේ කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මෙන්න මේ වෘතයේ බෙදෙන කොටස් දෙක අපි එකකට කියනවා වෘත ඛණ්ඩයක්. හරි. මේ වෘත ඡාපයකිනුයි මේක වෘත ඡාපයක්. වෘතය අර පරිධියෙන් කෑල්ලක් ගත්තාම වෘත ඡාපයක්. වෘත ඡාපයකිනුයි ජායකිනුයි වට වෙච්ච කොටසකට කියන්නේ වෘත ඛණ්ඩයක්. එතකොට මෙන්න මේකේ මේ වෘත ඛණ්ඩ දෙක විශාලත්වයෙන් වෙනස්. මේක සුළු වෘත ඛණ්ඩය මේක මහා වෘත ඛණ්ඩය. හරි. එතකොට මේක විස්කම්භය වුණාම මේ ජාය විස්කම්භය වුණාම ඒ තමයි වෘත්තයකට අඳින්න පුළුවන් දිගම ජාය. ඒක විස්කම්භය වුණාම එතකොට බෙදෙන්නේ වෘත්තයේ සමාන කෑලි දෙකකට. එතකොට අපි ඒකට කියනවා අර්ධ වෘත්ත ඛණ්ඩයක් කියලා. අර ඒකෙන් අපි එක කොටසකට කියනවා මෙන්න මේ පැත්තට කියනවා අර්ධ වෘත්ත ඛණ්ඩයක්. වෘත්තෙන් භාගයක් වුණාම අපි ඒකට කියන්නේ අර්ධ වෘත්ත ඛණ්ඩයක්. ඔය අර්ධ වෘත්ත ඛණ්ඩය මත හැදෙන කෝණයකගේ අංශක 90යි. ඒ කියන්නේ අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණයකගේ ඍජු කෝණයක්. අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණයක් ඍජු කෝණයක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම හැදෙන්නේ විස්කම්භය මත හොම හැදෙන අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණයකගේ අංශක 90යි. අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණයකගේ අංශක 90යි. ඒ කියන්නේ ඕනම වෙලාවක මේක විස්කම්භය වුණාම අපි විස්කම්භයෙන් මේ එක පැත්තක හැදින්නේ අර්ධ වෘත්ත ඛණ්ඩයක් වෘත්තෙන් භාගයක්. අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණයක අගය අංශක 90යි ඍජු කෝණයක්. එතකොට මේකෙත් එහෙනම් x ගේ අගය හොයන්න AB කියන්නේ විස්කම්භය. එතකොට මෙන්න මෙතන කෝණය ඒක අංශක 90යි. මේක ඍජු කෝණයක්. ඒතර අපි හිතමු මේක C කියලා. එහෙනම් ACB කෝණයේ අගය ACB කෝණයේ අගය අංශක 90යි. ඒකට හේතුව තමයි අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණය. අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණයක්. හරිද? මේක අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණයක්. ඒකෙන්ද මෙන්න මෙතන කෝණයේ අගය අංශක 90යි. ඊට පස්සේ ආයවා දන්නෝ මේක ඍජු කෝණයක්. එතකොට මේ මෙතන හැදිලා තියෙන්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. ඒකත් අපි 8 වසරේ ඉඳන් දන්නවා. ත්‍රිකෝණ සහ චතුරස්‍ර පාඩම 12 වෙනි පාඩම. ඒකේ නම් අපි ඉගෙන ගන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. එහෙනම් මෙන්න මෙතන හැදෙන්නේ x1 2යි x1 මේ 90යි. x1 2යි x1 මෙන්න මෙතන 90යි. ඔය තුන එකතු වෙලා හැදෙන්නේ අංශක 180ක්. ඒකට හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මේ ලේයර තියෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එතකොට දැන් x1 2යි x1 3යි x 3යි x 90ක් එකතු වෙලා තමයි 180 හැදෙන්නේ. 3යි x ගේ අගය හොයන්න මේ 90 මෙහෙට ගියහම 180ෙන් 90 අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 3යි x ගේ අගය ලැබෙනවා අංශක 90ක්. එහෙනම් දෙපැත්තම 3ෙන් බෙදුවහම x සමානයි අංශක 30යි. ඒ කියන්නේ x ගේ අගය අංශක 30යි මෙන්න මෙතන වැඩි. ඒතර මෙහෙම අහලා තිබ්බනම් ABC කෝණයේ අගය අහලා තිබ්බනම් ඒක 60යි. අහන්නේ කොහොම හරි මේකේ x ගේ අගය. ඒතර ඒකට ඔයා දැනගන්න ඕනේ ප්‍රමේයන් ටික. අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණයේ අගය අංශක 90යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. එච්චරයි. හරි. අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණයක් කියලා කියන්නේ මෙන්න මේ ජාය විස්කම්භයක් වුණාම මේ විස්කම්භෙයි, ඒ කියන්නේ ජායයි වෘත්ත ඡාපයේ අතර හැදෙන කොටස, ඒ දෙකෙන් මට වෙච්ච කොටස අර්ධ වෘත්ත ඛණ්ඩයක්. සාමාන්‍ය වෙලාවට මේ වගේ වුණාම අපි කියන්නේ මේ පැත්ත සුළු වෘත්ත ඛණ්ඩයක්, මේ උඩ පැත්ත මහා වෘත්ත ඛණ්ඩයක්. හරි. ඔය ටික තියෙනවා ඔය ටිකට අදාළ ප්‍රමේයන් තියෙන්නේ 10 වසරේ 31 වෙනි පාඩමේ ප්‍රමේයන් 3ක් තියෙනවා. ඒ ටික බලන්න. ඒක සාධනය කිරීම මේ ටික තියෙනවා. චුට්ටක් බලන්න.